හයි යාළුවනේ ඔන්න එහෙනම් අපි අලුත් vlog එකක් කරන් ආවා. නිකම් vlog එකක් නෙමෙයි. සුපිරි vlog එකක් තමයි මේ. ඔව් අපි අපේ අවුරුදු උත්සවයේ vlog එක තමයි ඔයාලට අරන් ආවේ. ඉතින් අපි මුලින්ම අවුරුදු උත්සවයට ලෑස්ති වෙච්ච විදිහ බලමු. අපි මුලින්ම ගියා අපේ තෑගි ටික ගන්න පිටකොටු. ඉතින් පිටකොටු ගිහිල්ලා අපි අපිට අවශ්‍ය අපේ බජට් එකට හරියන තෑගි ටික තෝරගෙන අපි ඇවිල්ලා ඔය වෙලාවේ නම් අපි hina වෙවි විහිළු කර තෑගි ටික රැප් කරනවා. ඇත්තටම වෙලාව යනවා තේරුණේවත් නැහැ. අපි හොඳට hina වෙවි තෑගි රැප් කරා. අපි අවුරුදු උත්සවය කරන්නේ අපේ ක්ලාස් එකේ ළමයි එක්ක. හොව් මෙයාලා දන්නේ නැහැනේ අපි ක්ලාස් කරනවා කියලා. ඉතින් තමයි අපි ක්ලාස් කරනවා. ඒ කියන්නේ අපි ටියුෂන් ක්ලාස් කරනවා. ඉතින් ඒ ටියුෂන් ක්ලාස් එකේ ළමයි ටික එකතු කරගෙන තමයි අපි මේ අවුරුදු උත්සවය කරන්න දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් අපේ මේ අවුරුදු උත්සවයට අපිට හැමෝම උදව් වුණා. ඒ කියන්නේ අපේ ක්ලාස් එකේ ළමයි, ඒතකොට අපේ යාළුවෝ, එයාලා ඔක්කොම එකතු වෙලා තමයි අපි මේ අවුරුදු උත්සවයට ලෑස්ති වුණේ. අපි මේ වෙලාවේ බැනර් එක අඳින ගමන් තමයි ඔය ඉන්නේ. අපි හිතුවා බැනර් එකක් print කරන්න නැතුව ක්ලාස් එකේ ළමයිගේ දක්ෂතාවයෙන්ම බැනර් එකක් අඳින්න. එතකොට හැමෝටම පේනවනේ අපේ ළමයි ඉගෙන ගන්නවා වගේම කලාවටත් දක්ෂයි කියලා. ඒ වගේම අපි හිතුවා අපේ ක්ලාස් එකේ ළමයිගෙන් ඩාන්සින් අයිටම් එකක් අවුරුදු උත්සවයේදී කරන්න. ඉතින් ওই කට්ටිය ප්‍රැක්ටිස් කරන ගමන් ඉන්නේ. ඒ අතර වාරේ මං ඉතින් කට්ටියට සංග්‍රහ කරන ගමන් තමයි ඉන්නේ. දැන් මෙතන 3යි තියෙන්නේ. අපිට ඇතුලේ. ඊබලහන් අපි ලොකු කෑලි. ඇත්තට මේ දවස් මාරම ජොලි. අපි කනවා, බොනවා, hina වෙනවා, රණ්ඩු වෙනවා. වෙලාවක් තිබ්බොත් ඩාන්සින් ප්‍රැක්ටිස් කරනවා. ඇත්ත. හැබැයි හරිම ජොලි දවස් ටිකක්. ඉතින් අනේ දැන් මතක් වෙද්දි හරි සතුටුයි ආයේ දවස් තිබ්බනම් කියලා හිතෙනවා. ඔය පේනවනේ කට්ටියම බරටම වැඩ. හැමෝම ඉතින් ඩාන්සින් ප්‍රැක්ටිස් කරනවා. බොහෝ හඬින් අවදි වෙන මේ බක් මාසයේ තවත් ලස්සන දවසක් උදා වුණා. හැබැයි අද දවස DMD ඉන්ස්ටිටියුට් අපිට විශේෂ දවසක්. ඔන්න ඉතින් අපි පුනා බලාගෙන ඉඳපු දවස ආවා. ඔව් අපි අප්‍රේල් 19 වෙනිදා අපේ අවුරුදු උත්සවය ඉතින් කරා. ඉතින් මෙලෙස ආරම්භ වන්නේ සූර්ය වර්ණ 2026. ප්‍රථමයෙන්ම බෝධිර පහන දැල්වීමට අපි ආරාධනා කරමු. ඉතින් අපේ අවුරුදු උත්සවයේ ආරම්භක තරඟය ලෙස අපි තිබ්බේ ගම හරහා දිවීම. ඕනෙම අවුරුදු උත්සවයකට නැතුවම බැරි තරඟයක් නේක. පොඩි මොනවද තිබ්බ බාධක? ගල් තිබ්බ. ඔය ඉතින් ඉන්නේ අපේ ගම හරහා දිවීමේ ජයග්‍රාහකයා. ඉතින් අපි ඊළඟට වාසනාව මුට්ටියට බිඳීමේ තරඟය තමයි තිබ්බේ. කට්ටිය ඉතින් පොලිමේ ආව වාසනාව මුට්ටිය බිඳින්න. ඒ වුණාට මෙයා තමයි වාසනාවන්තයා වුණේ. ඊළඟ කමිටුව බර දාලා වැඩ. ඔන්න ඉතින් ළමයි ටික පොලිමේ අලියට හැටි යන තමයි යන්නේ. මේ මහන්සි වෙච්ච ළමයෙක් සංවිධායක කමිටුවේ සංවිධායකේ නෝඩ සංවිධායකේ. සංවිධායක කමිටුවේ නෝඩ සංවිධායක කමිටුවට සම්බන්ධ වෙච්ච ළමයි. ඇත්තටම අපිට මේ ළමයා ගොඩාක් උදව් කරා. එයා සංවිධායක කමිටුවේ නෙමෙයි හැබැයි. ඒ වගේම පේනවනේ අපේ කට්ටියගේ සතුට. ඉතින් පේනවනේ යාළුවට කට්ටිය උදව් කරනවා කෑ ගහ. ඉතින් අපේ තාත්තා ඒක සද්ද හෙන්නේ නැති වෙන්නේ ඊටත් තරහින් කෑ ගහනවා. ඉතින් දැන් කට්ටිය ලෑස්ති වෙන්නේ බැලුම් පුපුරන්න. මොකද වා කරගන්න ඕනේ අරමුණ? කාගේ හරි මේක පාගලා මං තමයි ඔව් මොකද කරන්න හිතාගෙන ප්ලෑන් එක මොකක්ද? ගෙල්ලට ගිහින් පාගට දාලා ඊට පස්සේ මිනිහාගේ පාග. මාත් ඒක උදාගන්න. ඔයාට මොකද කියන්න තියෙන්නේ මේ තරංගය? මාගේ කෙක් කාරි විපුරුවත් රැකන් ඉඳලා හවතර ගාන ඔක්කොම ගාන. ඉතින් කට්ටිය දැන් මේ ලෑස්ති වෙන්නේ සේෆ් බැලුම් ගේම් එකට. ඉතින් කොල්ලොන්ගේ ප්‍රතිචාර දැක්ක නේද? එයාලා හරිම කපටි විදියට කෙල්ලෝ ටික තමයි මේ ගේම් එකෙන් මුලින්ම අවුට් කරන්න හිතාගෙන ඉන්නේ. හැබැයි ඒ හිතපු විදියට මේ ප්ලෑන් කරපු විදියටම වැඩේ සිද්ධ වුණා.
ඉතින් මේ ගේම් එකේ අන්තිමට ඉතුරු වුණේ අපේ දිනාලුයි දුෂේනුයි. ඉතින් මේ දෙන්නක තියෙන සහෝදරත්වය නිසාම ෆයිනල් රවුන්ඩ් එක වැඩි වෙලාවක් යන්නේ නැතුව ගේම් එක ඉවරුණා. ඉතින් මේ දැන් කරන්නේ මෙයාලට කරන්න බැරිම දේ. අපේ ළමයිට කන්න එහෙම බෑනේ. ඔව් ක්ලාස් එක කරන වෙලාවටත් පුළුවන් තරම් අපිට වද දෙනවා මොන හරි කන්න යන්න ඕනේ මොන හරි කන්න යන්න ඕනේ එහෙම කියලා. හැබැයි ඉතින් අපේ ළමයා හරි ලස්සනට බනිස් කෑවා. පේනවනේ බඩ ගාගෙන සමහර අයගේ පිට උඩ බනිස් ගෙඩිය තියාගෙන කනවා. සමහරු තාම නූලෙන් කඩා ගන්න try එකක් දෙනවා. හරිම ජොලියනේ. ඉතින් කියන්නකෝ ඔයාලට අවුරුදු 30ක් තිබ්බද? ඉතින් ඔයාලගේ අවුරුදු 30ෙත් මේ වගේ ජොලි දේවල් වුණාද? ඇත්තම තමයි අවුරුද්ද කාලේට අවුරුදු 30ක් තියෙන්න ඕනේ. එතකොට තමයි අවුරුද්දේ රසය හරියට දැනෙන්නේ. තොපි පාස් ගන්න ගේම් එකත් ඉතින් හොඳට ගියා. මේ ගේම් එකෙන් පස්සේ ඉතින් අපේ ඩාන්සින් අයිටම් එක තමයි තිබ්බේ. විතරැල්ලීම වෙනකොට ඉතින් අපි කරේ වතුර බැලුම් පාස් කිරීම. අවුරුදු උත්සවය වලින් මං ආසම ගේම් එක තමයි ඉතින් මේක. ඒ වුණාට අද ඔයාලට තරඟ කරන්න බෑනේ. කියන්න වචන නැහැ. ඉතින් මේ තරඟෙත් හරිම උණුසුම් විදියට ගියා. කට්ටිය අතරේ නෑවා. තව කට්ටිය කැච් එක හතරගත්තට බැලුම විපරුවේ නෑ. මේ වෙලාවේ අන්දයි පපුව දවඩ මොනවද කියන්නේ? පේන ඉන්න මුකුත් කියන්නත් නෑ. දිනාලට මොනවද කියන්නේ? ඇත්තටම මොකක්ද මේ ඔයා මේ යෝගට් එක නමවත් දන්නේ නැහැ. සෝදායි බලපන්න දන්නේ. ඒ යෝගට් එකේ සෝදනන් ඉන්නවා. ඉතින් පේනවනේ මේ අතර වාරේ අපේ කට්ටිය ෂේප් එකේ හොර වැඩත් එහෙම කරනවා. ඒකට තමයි අපේ සංවිධායක කමිටුවේ ඉන්නේ. පේනවනේ අපේ සංවිධායක කමිටුව ළඟටම ගිහිල්ලා බලන හොර වැඩ කරනවාද එමෙ කියලා. කොහොමද හොර වැඩ කරපු අයට අපි දිනුම දුන්නේ නැහැ. ඒ අතර සමහර අය හිටියා ඉතින් කිසි ගානක් නැතුව හිමීට කව ගේම් එක එන්ජොයි කරපු කට්ටියත් හිටියා. මේ පේනවනේ කට්ටිය කිරි කාලා නෙමෙයි කිරි නාලා. මේ වෙද්දි තරඟ ඉවරයිත් එක්ක මොන මේ දෙන්න තාම කවා ගන්නවා. පේනවනේ තව ඇදගෙන දුවනවත් එක්ක. මේ දෙන්න ගැන තමයි කියන්න ඕනේ. බලන්නකෝ දැන් කවුද කාටද කවන්නේ කියලා. කමන්නේ. ඔයාට කටයි මට කටයි. මට කටයි ඔයාට කටයි. කට්ටිය දැන් මාරි බිස්කට් කන්න යන්නේ. හැබැයි ලේසියෙන් මාරි බිස්කට් කන්න නෙමෙයි ලෑස්ති වෙන්නේ. කට්ටිය ඇහැ උඩ තියාගෙන මාරි බිස්කට් කන්න තමයි යන්නේ. අයියෝ ඒ තරගෙට සහභාගී වෙන්නේ නැද්ද? හේතුවක් නැහැ. නෑ. කැමැත්ත හේතු. ලස්සනට කන්න තිබුණේ. මේකප් ටික කැවිලා. මම දව් මේකප් එකක් නෑනේ. මේකප් තලි ගාලා තියන්නේ මේ. ඉතින් කොහොම හරි අපි මේ ළමයවත් බලහත්කාරයෙන් මේ තරගෙට ගත්තා. ඇත්තටම අපේ ළමයි හරිම හොඳයි. හැමෝම වගේ හැම තරගෙටම වගේ සහභාගී වුණා. මේ වෙද්දි මේ තරඟ ජයග්‍රහණයකුත් හම්බෙලා ඉවරයි. ඒ වුණාට අපේ ළමයි තාම තරඟ කරනවා. මම හිතන්නේ ළමයි මේ තරඟට ආසයිද කොහෙද? ඒ අතරේ සමහර අය පැරදිච්ච එකට නිදහසට කරුණුත් කියනවා. මේ බලන්නකෝ. මොනවද වඩ කියන්න දිනාවද? ඔයාට ප්‍රමිතියට හදපු නැති බිස්කට් එකක් හම්බුනේ. අපිට කිසිම තරගයක් නැහැ. දිනන්න ඕනේ. දිනම දෙන්න ඕනේ ඉන්න මේ කන්නේ. දැන් කට්ටිය එකතු වෙලා ගෲප් එකක් විදියට තමයි තරඟ කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අපේ කට්ටිය හරිම සහයෝගයෙන් වතුර පුරවනවා. ඉතින් කොහොම හරි අපිට විනින් ටීම් එකක් හම්බුණා. ඒ වගේම අපේ ඉතින් පුංචි අවුරුදු උස්සෙත් ඉවර වුණා. ඊට පස්සේ ඉතින් කට්ටිය මග බලාගෙන හිටපු තෑගි බෙදා දීම අපි කරා. කට්ටිය ඉතින් පොලිමේ Taman දිනපු තෑගි අරගන්න හරිම ආසාවෙන් ආවා. සියලු තරක අවසන්යි. දැන් බොහෝ ඒ වගේ ප්‍රතිඵල දානවා දෙකක විතරයි ප්‍රතිඵල දාන්නේ. ඒක හැංගවිච්ච දේවල් නේ. අපේ සැඟවුණ මල උනේ නිදි කුඹා මල. කුඹමල තමයි ජයග්‍රහණය. ලස්සන රෝස පාට සම්පාටද කඩාගෙන ආවා.
එදා දවසේ අපේ ළමයි ඔක්කොටම අමතක නොවන දවසක් කරන්න අපිට පුළුවන් වුණා. ඉතින් හැමෝම පුළුවන් විදියට තරගවලින් දින්නා සතුටු වුණා. ළමයි විතරක් නෙමෙයි. ඉතින් එදා අපිත් ගොඩක් සතුටු වුණා. එහෙනම් අද vlog එක ඉවරයි. අපි තව අලුත් vlog එකක් අරගෙන එන්නම්. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. vlog එක like කරන්න, share කරන්න. පොඩ්ඩක් ඉන්න. අපේ කට්ටිය අවුරුදු 20 ගැන කියන දේත් බලාගෙනම යන්න. පට්ට. ආත. පට්ටාත. එලකිරි. එල්ල පවුසි. එහෙනම් ළමයි enjoy the moment.